පිලාපාකගේ කලින් කොටසේ ගෝකුයි බුල්ම යාර කැස් බෑවත් උස්සගෙන බීච් එකට යන්න නේ. ඒ යන ගමන් අතරමඟ උන්ට වලහෙක් එක්ක වලියක් සෙට් වුණා. වලහෙක් කිව්වට මූ නිකන් ස්පාටන් කෙනෙක් වගේ. ආමා කිට් එකක් දාන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට ගෝකුව එකපාරයි දුන්නේ වලහ බිම. කැස් බෑව බීච් එකට ගිහින් දැමම ඌ ගෝකුටයි බුල්මටයි පොඩ්ඩක් ඉන්නේ කියලා මුහුද මැද්දට ගිහිනලා ගිහින් කවුද 100 කෙනෙක් උගේ කට්ට උඩ තියාගෙන ගොඩට එක්කන් ආවා. ඒ තමයි මාස්ටර් රෝෂි කමෙසෙන්නේ. ගෝකු කරපු උදව්වට රෝෂි ඌට කින්තෝන් කියලා වලාකුලක් තෑගි දුන්නා. පිරිසිදු හදවතක් තියෙන ඕනම කෙනෙකුට ඒ කුඩ නැගලා ඕන විදියකට පදින්න පුළුවන්. රෝෂි කින්තෝන් පදින හැටි පෙන්වන්න වලාකුළු නැග්ග විතරයි ඌ බිම. ඒ වුණාට මෙන්න ගෝකු එකපාරෙම යසාගේට පදිනු. ඔය ඇස්සේ පිලාෆ් මේ පාර හදන්නේ රෝෂිගේ ගෙදරට. කමේ හවුස් එකට පනින්න. බලන් යනකොට රෝෂි ගාවත් ඩ්‍රැගන් බෝල් එකක් තියෙලු. ඒ වුණාට ඌ ගෙදර නෑනේ. ගෝකුව කින්තෝන්ගේ පිටේ නැගලා රවුම් ගහන බලන් ඉන්න බැරුව බුල්මත් රෝෂිගෙන් තෑග්ගක් කිල්ලුවා. ඒ පාර ඌ බුල්මගේ රෙද්ද උස්සලා ජංගිය පෙන්නුවත් මොකක් හරි දෙන්නම් කියලා ඒකට කිව්වා. ඔය තියෙන්නේ කින්තෝන් එකට නැග ගන්න බැරි වුණු හේතුව. එතකොට තමයි බුල්ම රෝෂිගේ කරේ තිබ්බ ඩ්‍රැගන් බෝලේ දැක්කේ. බෝල ගන්න ඕනට ඒකේ 7-8 වතාවක් රෙද්ද උස්ස අරුවට පෙන්නුවා. අන්තිමට කොහොම හරි තව ඩ්‍රැගන් බෝල් එකකුත් අරගෙනයි බුල්මයි ගෝකුයි යන්න ගියේ. එතනින් තුන්වෙනි කොටසත් ඉවරයි.